good morning හැමෝටම අපිට මේ වෙද්දී සෑහෙන ආධාර ලැබිලා තියෙනවා මේ අර්ලියල් ගාගේ ආධාර එකතු කරන මධ්‍යස්ථානයේ අපි ඉන්නේ. ඒ වගේම අපි තව වැඩක් පටන් ගත්තා අර්ලියල් අය ගැන පොඩ්ඩක් කියන්න. අපි ලේදන් දීමේ පින්කමට එකතු වෙන්න කැමතියි කියලා ගොඩක් අය අපිට කතා කරා මැසේජ් කරා. මොකද මේ වෙලාවේ වල ඉතියක් තියෙනවා කියලා දැනුම් දීලා තියෙනවා රජයෙන් සෞඛ්‍යයක් වලින් දැනුම් දීලා තියෙනවා අපි දැක්කා. ඉතින් ඒක නිසා එහෙම පුළුවන් අයටත් අපි පහසුකම් හදලා දෙන්න හිතුවා. ඒක නිසා සදන් ලංකා රෝහලේ අපි ඒ කටයුතු සූදානම් කරලා තිනවා 4 වෙනිදා උදේ 8ට. ඒකටත් කැමති පින් කරන්න කැමති ඔබ සැමට ආරාධනා කරනවා. මොකද ශ්‍රමයෙන් දායකත්වයේ දක්වන්නවත් මුදලින් දායකත්වයේ දක්වන්නත් බැරි වෙච්ච අය ඇති. ඒ අයට කරන්න පුළුවන් දෙයක් තමයි මේක. ඒක නිසා කරන්න පුළුවන් හැමෝම ඇවිල්ලා මේක මේ පින්කම වෙනුවෙන් මේ වෙලාවේ කරන්න පුළුවන් හැමෝගේම පරිත්‍යාග කරන් කියනවා නම් ඒක තමයි අපිට වටිනම දේ. ඕගොල්ලෝ සම්බන්ධ වෙන්න කියලා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අද දවස පුරාම මෙතන HK Sports ඉස්සරහත් අඟහරුවාදා දවස් වෙනකන් සදන් ලංකා රෝහල ඉස්සරහත් අපි ආධාර එකතු කරනවා. ඒ වගේම අරියායිලා වැලිමඩ පැත්තට යන්නේ අපි බදුල්ල පැත්තට යන්නේ. කලින්ද අයලගේ ෂොප් එකේ ඉස්සරහද හවස් වෙනකම්ම මෙතන බඩු බාර දෙන්න පුළුවන් වතුර සාවියලි ආහාර ද්‍රව්‍ය කැමති තමන්ට පුළුවන් අයුරින් මේ එතෙන්ට ගෙනල්ලා දෙන්න කියලා අපි ආරාධනා කරනවා සදන් ලංකා රෝහල ඉස්සරහට අඟහරුවාද වෙනකම් බාර දෙන්න පුළුවන් අපි ඔය හැමෝටම ආරාධනා කරනවා ලේදන් දීමේ වැඩසටහනත් එකතු වෙන්න ආධාර එකතු කරන තැන් වලට පුළුවන් විදිහට ආධාර දෙන්න ඉතින් අපි මේ වෙලාවේ හැමෝම අමාරු වෙලා ඉන්න වෙලාවේ හැමෝටම උදව් කරමු